අදත් මම ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න යන්නේ රසම රස කෑමක්. මේක ඔයගොල්ලන් කාලා තියෙනවද දන්නේ නැහැ. මේකට ඕනේ චෙරි ටොමැටෝ එක. අර චූටි තක්කාලි ගෙඩිය. අන්න ඒක ඕනේ චෙරි ටොමැටෝ එක. ඒකයි බැසිල් කොලයි සුදු ලුණු ටිකකුයි තුනයි. තුනයි ඕනේ. දැන් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ තියෙන්නේ ඒ චූටි තක්කාලි. මේකට කියන්නේ චෙරි ටොමැටෝ කියලා. මේක ඉස්සෙල්ලාම අපි මේක අරගෙන තඹ ගන්නවා. මේ වතුර ටිකක් දාලා ලිපේ තඹගෙන ඊට පස්සේ මේ තඹ ගත්තට පස්සේ තමයි මෙන්න මෙහෙම මේ තක්කාලි ගෙඩි ටික තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මේ පොතු ඇර තක්කාලි ගෙඩියේ මේ පොත්ත අරගන්නවා. මේ අනිත් ඒවා මම පොතු ඇරලා තියෙන්නේ. මේ පොත්ත අරගන්නවා. ඊට පස්සේ මේක මම මේ දාලා පොඩ්ඩක් මේ ගෑරොප්පුවකින් පොඩි කරගන්න ඕනේ. මේ ගෙඩි ටික තක්කාලි ගෙඩි ටික. හොඳට පොඩි කරගන්න ඕනේ මෙන්න මෙහෙම ගෑරොප්පුවකින්. මම දැන් පැස්ටා ටික තඹගෙන තියෙන්නේ. පැස්ටා ඉසු පැකටි එක තමයි මම ගත්තේ. අර දිග එක නූඩල් එක වගේ තියෙන්නේ. ඒක ගත්තේ. හැබැයි මේක දැන් හදන්නේ යනකොටම පැස්ටා එකට අක් ගාලා ඒ කියන්නේ තඹගෙන උණුවේ මේක හදා ගන්නවා නම් තවත් රහසයි. මම ඉතින් අර දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනි හින්දා පැස්ටා එක මේ තඹල තියාගත්තා. මෙන්න මේ පැස්ටා එක තමයි මම ගත්තේ. මෙන්න මේක. මේ තියෙන්නේ. මෙන්න මේක. දැන් මම මේකට මේ තක්කාලි ගෙඩි පේස්ට් එක දානවා. මේක. හරිද? මෙහෙම දානවා. ඊට පස්සේ මම මේකට දානවා සුදු ලුණු හීනියට කපාගෙන පොඩ්ඩක්. සුදු ලුණු ටිකක් දානවා. හීනියටම කපා ගන්න සුදු ලුණු. හරිද? හරි. ඊට පස්සේ මම මේකට දානවා මේ තූනා. මේ ටූනා එකේ තියෙන අර තෙල් ටිකත් එක්කම දාගන්න. හරිද? මේ ටූනා එක මේකට දානවා. ඊට පස්සේ ඔයගලන්ට එකතු කරගන්න පුළුවන් මේකට බැසිල් කොළ දාන්න එපා. මේ බැසිල් මම බැසිල් කොළ අද නම් මට හම්බුණා. හරිම සුවඳයි බැසිල් කොළේ. මේ බැසිල් කොළ මම මේක හීනියට කපා ගත්තා. හීනියට කපාගෙන මේකත් මම මේකට දාගන්නවා. හරිද? හීනියට කපාගෙන මේක දාගෙන දැන් මම මේකට දාගන්නවා ඔලිව් තෙල් තේ හැඳි දෙකක් වගේ ප්‍රමාණයක්. හරිද? ඊට පස්සේ මේකට සෝල් චුට්ටක් විතර ඇඩ් කරගන්නවා. මොකද මම පැස්ටා එක තඹනකොට සෝල් දැම්මනේ. ඒකින්ද මේ ටිකක් ඒ හැඳි කාලක් වගේ දාගන්න ඉස්සෙල්ලම. ඔයගලන්ට මදි නම් ඔයගලන් පස්සේ දාගන්න. මම මේකට දාගන්නවා මේ ගම්බිරිස් කුඩු හැඳි කාලකුත්. හරි. දැන් අපි මේක මෙන්න මෙහෙම මේක උණුවෙන් ගන්න. ඕගොල්ලන් උණුවෙන් පැස්ටා එක තඹ ගන්න. මෙන්න මෙහෙම අපි දැන් බලමු මේක රසයිද කියලා. ඕගොල්ලන්ත් මේ විදිහට හදලා බලලා කාලා බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ මේක රසයිද කියලා. ඇත්තටම මේක රසයි. හරිම රසවත්. ඇත්තටම මේක රසයි, ගුණයි, හරිම රසයි. ඔයගොල්ලන්ත් මේ විදිහට මේක හදලා බලන්න රසයිද කියලා. මම ආයෙත් ඔයගොල්ලන්ට මේ වගේ රස කෑමක් හදලා දෙන්න එනවා. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.